Hi friends, අද මම කතා කරන්නේ ලංකාවේ ජනප්‍රියම 4-stroke bike පහ ගැන. ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙක්ගෙන් ඇහුවම ඔහුගේ කැමතිම එහෙම නැත්නම් dream bike එක මොකක්ද කියලා අහලා ඒ දත්තවලට අනුව අපි බලමු ලංකාවේ top 5 bike ටික. ගොඩක් දෙනෙක්ගෙන් ඇහුවම කියන්නේ high capacity bikes. ඒ සියල්ල මම මේ ලිස්ට් එකට තෝරගත්තේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක්ට මිලදී ගත හැකි සහ එදිනදා ජීවිතයේදී නිතර භාවිතා කරන බයික් තමයි මම මේ ලිස්ට් එකට තෝරගත්තේ. Honda CD200. ඇත්තට මං හිතුවේ නෑ මේ බයික් එක ලිස්ට් එකට එයි කියලා. සවුත් ඇෆ්‍රිකා, පාකිස්තාන්, ශ්‍රී ලංකා වගේ රටවල හරිම ප්‍රසිද්ධයි. නිෂ්පාදනය 1980 සිට 2007 දක්වා twin cylinder air cooled 4-stroke engine එකකින් සමන්විතයි. මේ engine එකේ විශේෂත්වය බැලුවොත් 360 degree crankshaft angle එකක් තියෙනවා. ඒ නිසා piston දෙක සමානව ගමන් කරනවා. ඒ නිසා අඩු power එකකදී ඉන්ධන කාර්යක්ෂමතාවය අධිකයි. ඒ වගේම තමයි මේකේ horsepower 17කින් සමන්විතයි. මේ බයික් එක ගොඩක් ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ බයික් එකේ තියෙන comfortability එක, ඒ වගේම riding position එක, handling, සැප පහසුව සහ මේ බයික් එක යාපනයේ මන්නාරම වගේ ප්‍රදේශවල හරිම ජනප්‍රියයි. බයික් එකේ මිල ගණන් ගැන කතා කරනවා නම් ලක්ෂ 10 සිට ලක්ෂ 20 දක්වා හොඳ කන්ඩිෂන් බයික් එකක මිල ගණන් දැකිය හැක. ඒ වගේම තමයි මේ බයික් එක ඔයගලන් ළඟ තියෙනවා හරි ඔයගලන් මේ බයික් එක ගැන හොඳට දන්නවා නම් කමෙන්ට් කරන්න. බජාජ් පල්සර් NS200. බජාජ් සමාගම ලංකාවේ මාකට් එකට ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් අධික බයික් හඳුන්වා දුන් අතර මේ පල්සර් කියන බයික් එකට පමණක් ලංකාවේ වෙනම ෆෑන් බේස් එකක් ඉන්නවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි පල්සර් බජාජ් සමාගමේ ස්පෝර්ට් වර්ෂන් බයික් එකක්. ඒ වගේම අද මම කතා කරන්නේ මේ NS200 එක ගැන. NS කියන්නේ naked sport බයික් එකක්. මේ බයික් එක 2012 බජාජ් සමාගම නිෂ්පාදනය ආරම්භ කරත් එවකට ලංකාවේ තරම් ජනප්‍රිය නොවූ බයික් එකක්. ඉන්පසුව අද වෙනකොට තරුණයන් අතර වැඩිපුරම ජනප්‍රිය භාවය උසලන බයික් එකක් කිව්වොත් නිවැරදි. ඒට ප්‍රධානතම හේතුව තමයි මේ බයික් එකේ තියෙන naked sport look එක. ඒ වගේම වේගය ගොඩක් ඉන්දියන් බයික් පදින අයට වේගෙන් ධාවනය කිරීමට කියා දුන් බයික් එකක් කිව්වොත් නිවැරදි. ඒ වගේම තමයි මේ බයික් එකේ 195cc 4-valve liquid cool single cylinder engine එකකින් සමන්විතයි. 24 horsepower max power. ඒ වගේම තමයි උපරිම වේගය 140 සිට 150 දක්වා අතර ගමන් කරන්න පුළුවන්. ඉන්ධන කාර්යක්ෂමතාවය බැලුවොත් ලීටරයට කිලෝමීටර 35ක් ධාවනය කිරීමට හැකියාව තියෙනවා. ලංකාවේ මිල ගණන් බැලුවොත් රුපියල් ලක්ෂ 4.4 සිට ලක්ෂ 5 දක්වා මිල ගණන් දැකිය හැකියි. Yamaha FZ V3. 2008 වර්ෂයේ නිෂ්පාදනය ආරම්භ කරන FZ 2009 වෙද්දී ලංකාවේ ජනප්‍රියම බයික් එක බවට පත් වෙනවා. ඒකට ප්‍රධානතම හේතුව තමයි එවකට ආපු ඉන්දියන් බයික් අතරින් මේ බයික් එක විතරක් කැපී පෙනෙනවා. ඒ කියන්නේ දන්නවා ඇති එවකට ආපු බයික්ස් මොනවාද කියලා. සජ්ජකේ Discover, Boxer, TVS, Passion ඒ වගේ බයික් අතරින් මේ බයික් එක විතරක් ලුක් එක හොඳ ආකර්ශනීය පෙනුමක්, ඒ වගේම හොඳ රයිඩිං පොසිෂන් එකක්, හැන්ඩලිං, පර්ෆෝමන්ස්, මයිලේජ් වගේ ගොඩක් හේතුන් නිසා 4-stroke මාකට් එකේ ලංකාවේ FZ එක රජ කරන්න පටන් ගන්නවා.
පාරට ගියත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් FZ කීයක් ගමන් කරනවාද කියලා. FZ V3 ගැන තමයි මම කතා කරන්නේ. 149cc air cool single cylinder එකකින් සමන්විතයි. max power එක horse power 12.4කින් සහ මේකේ ගොඩක් අලුත් features ගොඩක් තියෙනවා. මේ බයික් එක මිල ගණන් බැලුවොත් ලක්ෂ 5ක් වෙනවා අද වෙනකොට. Yamaha WR250X මෙය 2008 වර්ෂයේ නිෂ්පාදිත Yamaha WR250R බයික් එකේ සහෝදරය කිව්වොත් නිවැරදි. ඒකට ප්‍රධානතම හේතුව තමයි මේ බයික් එක R version එකේ සහ X version එක අතර වෙනස ඇවිල්ලා මේ X version එක supermoto build එකක්. ඒ වගේම මේකේ supermoto wheels සහ sprocket වලින් තමයි ප්‍රධානතම වෙනස සිදුවන්නේ. මේ බයික් එක ලංකාවේ ජනප්‍රිය වීමට ප්‍රධානතම හේතුව තමයි මේ බයික් එකේ තියෙන ආකර්ෂණීය පෙනුම, ඒ වගේම supermoto build එක, riding position, handling කියන කාරණාත් එක්ක මේක ලංකාවේ ස්ටන්ට් කරන අය අතරත් හරිම ප්‍රසිද්ධ බයික් එකක්. මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කරනවා නම් 249cc single cylinder 4-stroke engine එකක්. ඒ වගේම තමයි මේකේ super light titanium intake valves දැක ගන්න පුළුවන්. max power එක horse power 30කින් සමන්විතයි. මේ බයික් එකේ EFI system ඒ වගේම exhaust system දැක ගන්න පුළුවන්. මේ බයික් එකේ මිල ගණන් ගැන අපි කතා කරනවා නම් ලංකා මුදලින් ලක්ෂ 10 සිට ඉහළට තියෙනවා reconditions bike. Honda CB250F එහෙම නැත්නම් Hornet. මේ බයික් එක තමයි ලංකාවේ ජනප්‍රියම බයික් එක. ගොඩක් අයගේ සිහින බයික් එක වෙලා තියෙන මේ Hornet බයික් එක තමයි. එයට ප්‍රධානතම හේතුව කියලා මම හිතන්නේ මේ බයික් එකේ තියෙන ලුක් එක. සාමාන්‍ය 250 බයික් එකකට වඩා මේකේ 600 බයික් එක වගේ ලොකු ලුක් එකක් තියෙනවා. ඒ ලුක් එක නිසා තමයි ගොඩක් කට්ටිය මේ බයික් එකට කැමති. ඉතින් මේ බයික් එක 1996 වර්ෂයේ තමයි Honda සමාගම විසින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. 249cc 4-stroke 4-cylinder liquid cooled engine එකක් දැක ගන්න පුළුවන්. max power එක horse power 40කින් සමන්විතයි. මේ engine එක ගැන කතා කරනවා නම් මේ engine එක ඇවිල්ලා CBR 250R එකේ තිබ්බ engine එකම තමයි detune කරලා තියෙන්නේ. මේ engine එකේ ඒ detune කරලා තියෙන low end power එක වැඩි කරලා තියෙනවා. ඒතකොට මේ අඩු RPM එකදී CBR එකට වඩා මේකේ හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන කාර්යක්ෂමතාවය CBR එකට වඩා අධිකයි. ඒ වගේම හොඳ riding position එකක් මේ බයික් එකේ ලබා දෙනවා. ඒ වගේම dual tone color එක හොඳ පෙනුමක් බයික් එකට ලබා දෙනවා. ඉතින් මං හිතන්නේ මේ බයික් එක 1996 ලංකාවට ඊතරම් ගෙන්නුවේ නෑ මේ බයික් එක. එකක් දෙකක් වගේ ගෙන්වලා ඇති. 2009 වෙද්දි තමයි මේ බයික් එක ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ. එවකට නම් ලක්ෂ 3-4 වගේ මිලකට ලබා ගන්න පුළුවන් මේ Hornet එකක් recondition. අද වෙනකොට මේ බයික් එක recondition මිල ගණන් බැලුවොත් ලක්ෂ 8 සිට ඉහළට බලා ගන්න පුළුවන් මිල ගණන්. ඒත් එක්කම යාළුවනේ අද වීඩියෝ එකට ඔයගලන් කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඊයෙන් එන්න සුබ දවසක්.